කෝට්ටේ රාජධානියට අඳුරු යුගයක්. ලංකාවට අනවසරයෙන් වන ආගන්තුකයෙක්. වතුරේදී අත්තන්වට නිරණම යන මග රජ කෙනෙක්. කතාව පටන් ගන්නේ 1391 දී කෝට්ටේ රජ වෙච්ච වීරබාහු රජුරුවත් එක්ක. ඉතිහාස පොත්වල තියෙන හැටියට නම් වීරබාහු කියලා කියන්නේ ගම්පොළ අලකක්කෝනාර පරම්පරාවේ රජ කෙනෙක්. කෝට්ටේ වීරබාහු රජුරුවන්ට සහෝදරයෙක් ඉන්නවා කළුතර වීර අලකේශ්වර කියලා. රාජ්‍යත්වය වෙනුවෙන් අලකේශ්වර වීරබාහු අතර වෙච්ච යුද්ධයෙන් වීරබාහු ජයග්‍රහණය කරනකොට අලකේශ්වර ඉන්දියාවට පැමිණ යනවා. කාලයත් එක්ක වීරබාහු රජුරුවන්ගෙන් පස්සේ ඔහුගේ පුතු දෙන්නට මේ රාජධානිය කෝට්ටේ රාජධානිය උරුම වෙනවා. හැබැයි මේ වෙනකොට නැවත වතාවක් ලංකාවට එන අලකේශ්වරයන් පුතු දෙන්නා පරාජය කරලා කෝට්ටේ රාජධානියේ රජකම ලබා ගන්නවා. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ කතන්දරේ පටන් ගන්නේ. ඔය කාලේ වෙනකොට චීනය පාලනය කරන්නේ මින් රාජ්‍ය පෙළ මත. මින් අධිරාජ්‍යයට අවශ්‍ය වෙලා තියෙනවා පෙරදිග වෙළඳ බලය තහවුරු කරගන්න. ඉතින් ඔහුගේම දක්ෂම නාවික සෙම්පතියන් වෙච්ච චෙන් හෝව මේ සඳහා පිටත් කරලා තියෙනවා. මේ ගමනේදී චෙන් හෝ ලංකාවටත් එනවා. හැබැයි අපේ රජුරුවන්ගෙන් චෙන් හෝට හම්බෙන්නේ නම් හොඳ ගරසරු නෙමෙයි. නැවත වතාවක් චීනයට යන චෙන් හෝ 1411 දී ලංකාවට විශාල හමුදාවක් එක්ක ආක්‍රමණයක් දියත් කරනවා. ආක්‍රමණයේ සිරකරුවන් බවට පත් වෙන වීර අලකේශ්වර සහ ඔහුගේ පවුලේ උදවිය සිරකරුවන් හැටියට චීනයට අරගෙන ගියත් එදා චීනය පාලනය කරපු යොංගල් අධිරාජ්‍යයා මොවුන්ව නිසි ගෞරවසරු ලබා දීලා ඒ රටේ රඳවාගත්ත බවට පැවසෙනවා. හැබැයි මේක රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයක් හැටියට සමාසලකනවා. ඉතින් එහි ප්‍රතිඵලය වුණේ අලකේශ්වරයන්ගේ පුතු දෙන්න චීනයට පක්ෂපාතිව කෝට්ටේ රාජධානිය හවුල් පාලනයක් හැටියට පවත්වාගෙන ගියපු එක. මේක රාජාවිලිය වගේම ගාල්ලෙන් හම්බෙච්ච ත්‍රිභාෂා ශිලාලේඛනයේ සඳහන් වෙලා තියෙනවා. මේ ශිලාලේඛනය අද වෙනකොට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් වෙලා තියෙනවා. මේ කතාවේ තවත් වැදගත්ම දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි අලකේශ්වර පරම්පරාව තාමත් චීනයේ ජීවත් වෙනවා කියන එක. මොවුන් කියන විදිහට මොවුන් අලකේශ්වර පරම්පරාවේ ලේ ඥාති. ඒ බව සනාථ කරන්න ඔවුන්ගේ වාසගම හැටියට බාලයිනා කියන නම ඔවුන් අදටත් පාවිච්චි කරනවා. මේ තමා ලංකාවට ආපු චීන ආක්‍රමණය නිසා එයින් පසු කතාව. මං හිතනවා වීඩියෝ එක සම්පූර්ණ බැලුවා නම් ඔය කට්ටිය දැනුමට යමක් එකතු කරගන්න ඇති කියලා. වීඩියෝ හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වීඩියෝ තවත් පෙට්ටගමින් ඉස්සරහට එනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.